කැත හිතෙනවා ඒක දැක්කම. Good morning. Hi. Welcome back to my YouTube channel. අද පොසොන් පොය දවස. මම අද නිවාඩුවෙන් ගෙදරට වෙලා ඉන්නේ. මං හිතුවා අද දවසේ මං කරන දේවල් ඩේ vlog එකකින් අරන් එන්න. මම ඔයාලට ආරාධනා කරනවා වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක රැඳලා ඉන්න කියලා. මම මෝර්නිං පර්සන් කෙනෙක්. ඒත් මං උදේට නැගිටට පස්සේ හරි විදිහට මාව එනර්ජයිස් වෙන්න ටිකක් වෙලා යනවා. ඉතින් මේ වෙද්දිත් වෙලාව 7 විතර ඇති. මං උදේ නැගිටලා ඇඳ පොඩ්ඩක් අස් කරලා කොෆි එකක් හදාගන්න තමයි හදන්නේ. මේ වීඩියෝ එක බලන ඔයාට වෙලාව කීයද කියලා මං දන්නේ නැහැ. ඔයාට මෝර්නිං නම් ඉතින් ඔයාට good morning. මට කියන්න උදේ ඔයා නැගිටින්නේ කොහොමද? නැගිට ගමන් හරිම එනර්ජයිස් විදිහට දවස පටන් ගන්නවද? ඉතින් මම නම් මෙන්න මෙහෙම තමයි. උදේ නැගිටිද්දිම මට තෑගි දෙකක් තියෙනවා. එකක් නෙමෙයි දෙකක්. තේනවද දන්නේ නැහැ මට පිම්පල්ස් දෙකක්ම ඇවිල්ලා. ඔයත් උදේ නැගිට ගමන්ම ටී එකක් හරි කොෆි එකක් හරි බොන කෙනෙක්ද? ඉතින් මට නම් උදේ නැගිට ගමන් කොෆි එක නැතුවම බෑ. කොෆි එක නැහැ කියන්නේ මගේ දවස නිකන් හරි කම්මැලි. මම දවස පටන්ගෙන නෑ වගේ ෆීලිං එකක් තමයි මට දැනෙන්නේ. ඉතින් මම උදේ නැගිටලා පළවෙනියටම කරන්නේ මං ආස විදියට කොෆි එකක් හදාගන්න එක. ඉතින් මට සමහර දවස් තියෙනවා උදේ නැගිට ගමන් අයිස් කොෆි එකක් බොන්න හිතෙනවා. හැබැයි ඉතින් අද නම් තියෙන්නේ ටිකක් වහින්න ඔන්න මෙන්න වගේ ක්ලයිමේට් එකක්. මට හිතෙනවා මේ දවස්වල මේ තියෙන වෛරස් එක්ක මම අයිස් කොෆි එකක් බිව්වොත් මට අනිවාර්යයෙන්ම සෙම හැදෙයි වගේ තමයි මට හිතෙන්නේ. ඉතින් මෙන්න මේ ගැන හිතලා මම අයිස් කොෆි බොන්න තියෙන ආසාව පැත්තක දාලා තමයි හොඳට උණුවෙන් මේ කොෆි එක හදන්නේ. ඉතින් මං දන්නේ ඔයා කොෆි ලව කෙනෙක්ද එහෙම නැත්නම් ටී ලව කෙනෙක්ද කියලා. හැබැයි මම නම් මේ දෙකටම කැමතියි. මොකද සමහර දවස් තියෙනවා මම උදේ නැගිටිච්ච ගමන්ම තේ එකක් හදාගෙන බොනවා. ඒත් එක්කම මම නිදා ගන්න කලින් නම් හැම වෙලාවකම වගේම බොන්නේ තේ එකක්. ඉතින් තේ එක බිව්වේ නැත්නම් ඒත් මට නිින්ද යන්නේ. ඉතින් උදේ නැගිට ගමන් කෝපි එක වන වගේ තමයි මට නිදා ගන්න කලින් තේ එකක් ඕනේ. මන් දන්නේ ඔයාලටත් මෙහෙමද කියලා. මේ වීඩියෝ එක බලන ඔයා මගේ කොෆි මැෂින් එක දැක්කම අනිවාර්යයෙන්ම දැනගන්නවා මං කොච්චරට කොෆි බොන්න ආස කෙනෙක්ද කියලා. ඉතින් මම කඩවල් වල ගිහිල්ලා ගොඩක්ම කොෆි වලට වියදම් කරන නිසා තමයි මම ගෙදරදිම හදාගන්න කියලා හිතාගෙන කොෆි මැෂින් එකක් ගත්තේ. ඉතින් මං අද හදන්නේ මගේ කොෆි එකට කැරමල් දාලා. එතකොට අපි ගෙදරදී හැදුවත් අපි කැෆේ එකකට ගිහිල්ලා බොන කැරමල් මැකියාටෝ එකේ රසට සමාන රසක්ම ගෙදරදිත් හදාගන්න පුළුවන්. ඉතින් කොෆි මැෂින් එකක් ඕනේ නෑ. ඔයාටත් ඉන්ස්ටන්ට් කොෆි පාවිච්චි කරලා මේ රසටම මේ විදිහටම කැෆේ එකක වගේම කොෆි එක හදාගන්න පුළුවන්. ඉතින් දැන් නම් මේ කරන්නේ පොඩි බොරුවක් දානවා නිකන් ආර්ට් එකක් හදන්න වගේ. හැබැයි අද නම් මගේ කොෆි එකේ ආර්ට් එකක් ආවේ නෑ. ඒ වුණාට කොෆි එක නම් හරිම රසට තිබුණා. ඉතින් ඒ නිසා මම කොෆි එක එන්ජොයි කරන ගමන්ම නිකන් ඔය තියෙන පොඩි ෂෝට්ස් පොඩි වීඩියෝ ක්ලිප්ස් බල තමයි මම කොෆි එක බොන්නේ. ඊට පස්සේ කොෆි එක බීලා ඉවර වෙලා මම හදන්නේ උදේට වොෂ් එකක් දාගෙන මගේ දවස හරියට පටන් ගන්න. Itunu papuwata sanasamak nuleuluhuma malak nubanuba gasakku wadalulana ඇත්තටම හරි ආදරෙන් නිබිනුබලඟ පොදවස්සක් වැටුනාම අපි තව ලං වෙනවාද ඉතින් අද උදේ නැගිටිද්දිම මගේ මූණේ දාලා තිබුණ මෙන්න මේ පිම්පල්ස් දෙකට තමයි මම මේ මාස්ටර් පැච් එක අලවන්නේ. ඉතින් මම මැජික් එකක් පෙන්නන්නම්. අද හවස් වෙනකම මම මේ vlog එක කරන නිසා හවස් වෙද්දි මම මේ පිම්පල් එකට good bye කියන්නේ කොහොමද කියලා දැනගන්න දිගටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් දැන් මම මේ කිරිබොට හදාගෙන මේ හැමදේම ලෑස්ති කරන්නේ මට පන්සල් යන්න. මොකද අද පොය දවස නිසා මං හිතුවා පන්සල් ගෙනියන්න ඕන දේවල්ත් උදෙන්ම ලෑස්ති කරගෙන උදේම පන්සලට ගිහිල්ලා එනවා කියලා. ඉතින් මම මේ හදන හැම දෙයකින්ම මුලින්ම ටික මම පන්සල් ගෙනියන්න පූජා කරන්න අයින් කරනවා.
ඊට පස්සේ තමයි මගේ කෑම ටික මම ගන්නෙ. අද හදපු කිරිබත් එකට මම ඊයේ හදලා ෆ්‍රිජ් එකේ දාපු සැමන් එක තමයි මං කන්නේ. ඉතින් මට හැම වෙලේම උයන්න කරදර නිසා මං ගොඩක් වෙලාවට කෑම ජාති හදලා ෆ්‍රිජ් එකට දාලා තියා ගන්නවා. මං දැන් කාලා කියලා ඔක්කොම වැඩ ඉවර වෙලා ඉන්න ගමන් මට හිතුණා ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න. ඔයාලා දැක්කනේ මං උදේ නැගිටලා මොන හොදලා ඉවර වෙලා පිම්පල් පැච් එකක් ඇලෙවුවානේ මෙතනට. එතකොට පිම්පල්ස් දෙක ඇක්ටිව් පිම්පල් විදිහට කහපාට බිබුල් දෙකක් විදිහට තමයි ඒක තිබුණේ. දැන් මේක ඇලෙව්වට පස්සේ පේනවද මේකට අර ඒකේ තියෙනවා ඇබ්සෝබ් කරලා නිකන් එළියට ඇවිත් වගේ තියෙන පිම්පල් එකේ තියෙන හැරව වගේ ටික මේකට ඇබ්සෝබ් කරනවා. ඒක පැය 6-7ක් වගේ දාන් හිටියාම පිම්පල් එක මේකට එනවා. ඉතින් ඔයාලත් කරලා බලන්න මේ සාමාන්‍යයෙන් පොඩි වෙලාවකින් අපිට පිම්පල් එක කඩලා අයින් කරගන්නවට වැඩිය මොකද මම පොඩි කාලේ පිම්පල් කඩපු නිසා තමයි මගේ මූණේ ගොඩක්ම වලවල් තියෙන්නේ. දැන් මම කරන්නේ අර වගේ කොසාරෙක්ස් බ්‍රෑන්ඩ් එකේ පිම්පල් පැච් එකක් අරගෙන මෙන්න මේ විදිහට අලව ගන්නවා. හැබැයි ඉතින් මේ විදිහට පිම්පල් පැච් එකක් අලව ගන්න පුළුවන් වෙන්නේ ඇක්ටිව් පිම්පල් එකකට විතරයි. මගේ මෙතන ලොකු පිම්පල් එකක් තියෙනවා. එයිම මේ හරිය 2-3ක් තියෙනවා. ඒවයි හැරවෙලියට ඇවිත් නැති නිසා මේ පිම්පල් පැච් එක ඇලෙවුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඇක්ටිව් පිම්පල්ස් නම් තියෙන්නේ මේක මාර විදිහට වැඩ කරනවා. මාස්ටර් පැච් එක කොරියන් බ්‍රෑන්ඩ් එකක්. ඔතෙන්ටික් සෙලර් කෙනෙක්ගෙන් ඔයාට මෙහෙදි ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 1300ක් වගේ තමයි මේ මාස්ටර් පැච් එකක් වෙන්නේ. මේ බෑග් එකට දැන් මම මේ දාගන්නේ උදේ ඉඳන් මං පන්සල් යන්න කියලා ලෑස්ති කරගත්තපු දේවල්. මෙතෙන්ට කිරි ආහාර, ගිලන්පස මේ වගේ දේවල් තමයි මං අරන් යන්නේ. ඒකලා මම ලෑස්ති වෙලා කාගිල්ස් එකට යන්න ඕනේ මේකට තව මදි දේවල් අරගන්න. ඉතින් මට හඳුන් කෝරුවේ පහන් තිරයි මංගාව නෑ. ඒ දේවල් පන්සල ළඟින් හරේ නැත්නම් මගේ ළඟම තියෙනවා කාගිල්ස් ෆුඩ් සිටි එකක්. එතෙන්ට ගිහිල්ලා යන ගමන් ගන්නවා කියලා හිතන් මං මේ ඇඳ ගන්නවා. ඉතින් මම ලාවට ලිප්ස්ටික් චුට්ටක් වෙයි අයිලයිනර් එක මස්කාරා ගාලා තමයි මේ ලෑස්ති වෙන්නේ. මේකප් එකක් කරන්න නැති වුණාට මට අයිලයිනරයි ලිප්ස්ටික්නුයි නෑ කියන්නේ නිකන් මගේ ඇඳුමේ කෑල්ලක් නෑ වගේ. මම දන්නේ නැහැ ඉතින් ඔයාලට කොහොමද කියලා. ඉතින් දැන් මම මේ පන්සල් යන්න වුණත් හරිය සින්දුවක් දාගෙන ඇඳගත්තු නිසා බොරුවට මේ සින්දුවට නටනවා. මම දන්නවා ඔයත් ගර්ල් කෙනෙක් නම් මෙහෙමම තමයි කියලා. ෆයිනලි මම යන්න තමයි හදන්නේ. මගේ පික්මි එකත් ඇවිල්ලා. ඉතින් මං කලින් කිව්වා වගේම කාගිල්ස් එකට ගිහිල්ලා මට ඕන කරන බඩු ටිකත් අරගෙන මම යනවා. ඉතින් හොඳම දේ තමයි මම මේ යන මොඩ මට දන්සල් කීපයක්ම හම්බුණා. ඒකේ හොඳම දේ තමයි මඤ්ඤොක්ක දන්සල. මෙතන කිසිම පොලිමක් තිබ්බේ නැහැ. ඉතින් මම ට්‍රයිෂෝයාව නවත්තලා ඩ්‍රයිවර්ටත් එක්කම මඤ්ඤොක්කත් අරන් දැන් මම පන්සලට ආවා. මේ ආවේ බෙල්ලන්විල රජමහා විහාරයට. මං ගෙනාපු පූජා කරන දේවල් ලෑස්ති කරලා මගේ පූජාව බුදුහාමුදුරුවන්ට පූජා කරලා මං ඉතින් හොඳට වැන්දා. මෙතනින් පස්සේ නම් මගේ දේවල් මම රෙකෝඩ් කරේ නෑ. මොකද මෙදා දවසේ ගොඩාක්ම සෙනගත් ඇවිත් හිටියා. ඒත් එක්කම මං හිතාගෙන ගියපු විදිහටම මට වන්දනාමාන ටික කරගන්න ඕන නිසා මං ටිකක් ෆෝන් එක පැත්තකින් තියලා මම ගියපු වැඩේ කරා. ඉතින් මේ තියෙන්නේ මම පන්සලේ ගතපු පොඩි ක්ලිප්ස් කීපයක්. ඉතින් මට කොහොම හරි පන්සලේ පැය 2:00ක් විතර වගේ ගියා. මේ වෙනකොට වෙලාව දවල් 12:45 වගේ. ඉතින් මං දැන් ආවා. මං හිතුවා මේ ගෙනිච්ච බෑග් ඒ ඔක්කොම ටික අස්කරලා දාලා මේ මම ගත්තනේ අර දන්සලකින් අනපාරේ හම්බුණා දන්සලා. ඒකේ මඤ්ඤොක්ක තිබුණේ. ඒ වෙලාවේ නම් හොඳ රස්නෙට හොඳට තිබුණා. අපි ඉතින් මේක මයික්‍රෝවේව් කරගෙන දැන් කමු. අත්‍තරම රසයි. පොසම්බරට හොඳට නයි මිරිස්තුත් දාලා එනසක තවත් රසයි. මම දැන් පෙන්නන්නම් මේ ස්ටික් එක ගැලෙවුවම කොහොමද කියලා. පේනවද
අද පිම්පල් එක ඔක්කොම ටික මේකට ඇවිත් ඒක චුට්ටක් කැත හිතෙනවා ඒක දැක්කම නිකන් පොඩි ඩාම් ඩූම්ස් එකක් තියෙනවා වැටුණා. හැබැයි උදේ තිබුණු පිම්පල් එක මේ වෙද්දි නෑ මැජික් එක. ඉතින් මේ මැජික් එක කරගන්න පුළුවන් වෙන්නේ කොරියන් වලින් ගෙනෙන COSRX බ්‍රෑන්ඩ් එකේ එන පිම්පල් මාස්ටර් පැච් එක යූස් කරොත් තමයි. මම වොෂ් එකක් එහෙමත් දාගෙන ඇවිල්ලා ළඟේන එක්සෑම් එකට තියෙන වැඩ ටික කරන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම වැඩ කර ඉන්න අතරේ මට ආයේ පොඩි බඩගින්නක් ආවා. මම මඤ්ඤොක්කත් කාලා නිසා ඉන්නේ. මට දවල්ට බත් කන්න තරම් මූඩ් එකක් නැහැ. ඒ නිසා මම පොඩි ස්නැක් එකක් ඕඩර් කරගත්තා. මෙන්න මේ චූටි අයිස් කියුබ් හදාගන්න මෝල්ඩ් එක මම ඕඩර් කරගත්තේ තෙමු එකෙන්. මේක ඉතින් හරියම පොඩි ස්පේස් එකයි යන්නේත්. ඒ වගේම මේකේ පොඩි අයිස් කියුබ් ගොඩක් හැදෙනවා. ගන්න කැමති කෙනෙක්ට මම මෙතනින් දාලා තියන්නම්. ඊට පස්සේ මම ඉතින් මේකත් කකා ආයෙම වැඩ කරන්න පටන් ගත්තා. මම මේ විදිහට පැය දෙකක් විතර මට මතක විදිහට මම මගේ ස්ටඩීස් වැඩ ටික කරගත්තා. දැන් වෙලාව හවස 5 ගානක් වගේ. මේ වෙනකම් මම මගේ තිබුණු වැඩ ටික කරා. තිබ්බ ස්ලයිඩ්ස් ටික මට ඇති කියලා හිතන විදිහට මම රිෆර් කරගත්තා. ඒකෙන් ටිකක් නෝට්ස් එකෙන් මම හදාගත්තා. තව මට රිපෝට්ස් වගේක් හදන්න තියෙනවා. හැබැයි දැන් ඇති යන්නේ අදට. මට දැන් කොහේ හරි යන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. නැත්තම් පොඩි නැප් එකක් ගත්තා නම් හොඳයි. කොහොමද දැන් නම් මට වැඩ කරා ඇත්තේ. මං සාමාන්‍යයෙන් පැය 2:00 3ක් විතර වගේ මගේ වැඩ ටික මං කරගත්තා. ඊටු ටික රැට කරමු. දැනට ඇති මට. One eternity later. හරි මට හොඳටම නිින්ද ගිහින් මං ඇහැරුනේ රෑ 8ට විතර. පැයකමාරක් දෙකක් විතර නිින්ද ගියා. ඉතින් මම රෑ කෑමත් හදලා තිබුණු පොඩි වැඩ ටික කරලා මං ඉතින් නිදාගත්තා. ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම හිතෙනවා ඇති මේකේ මොනා හරි අඩුපාඩු තිබුණාද, ඉම්ප්‍රූව් වෙන්න දේවල් තිබුණාද? ඉතින් මේ මගේ පළවෙනි vlog එකනේ. ඔයාට හිතෙන දේ අනිවාර්යයෙන්ම කියන්න. මොකද ඔයාගේ ෆීඩ්බැක් එක මට මාර්ම ගොඩක් වටිනවා. ඉතින් එහෙනම් මගේ ඊළඟ ඩේ vlog එකෙන් හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න. අපි ඉක්මනින්ම හම්බ වෙමු.